හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඊට දවසේ මම ලේසියෙන්ම හදාගත්ත breakfast එකක් ගැන තමයි මේ වීඩියෝ එක. ඉතින් මම මෙතනදී අරන් තියෙනවා බිත්තරයක්, කෙසෙල් ගෙඩි දෙකක් සහ මේ පැණි ටිකක්. ඒ වගේම මට පාන් පිටිත් අවශ්‍ය වෙනවා. මම මුලින්ම කරන්නේ මම ගත්ත කෙසෙල් ගෙඩි දෙක කපලා බ්ලෙන්ඩර් ජාර් එකට එකතු කරගන්න එක. ඊට පස්සේ අර මී පැණි මේස හැන්දත් මම මේකට එකතු කරනවා. ඊළඟට මම මේකට එකතු කරන්නේ පුංචි බිත්තරයක්. මේ බිත්තරේට එකතු කරලා පාන් පිටි එකතු කරලා ෆ්‍රෙෂ් මිල්කුත් මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මේක හොඳට බ්ලෙන්ඩ් කරන එක. බ්ලෙන්ඩ් කරාම මෙන්න මේ වගේ මිශ්‍රණයක් තමයි අපිට එන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ ෆ්‍රෙෂ් මිල්ක් දාලා මෙන්න මේ වගේ උකු බැටර් එකක් විදිහට මේක හොඳට කලවම් කරගන්න. මම මෙතෙන්දි කියන්නේ මම ගත්තේ සීනි කෙහෙල්. ඔයාලට ඇඹුල් කෙසෙල් තියෙනවා නම් ඇඹුල් කෙසෙල් වලින් හදන්න. මොකද ඇඹුල් කෙසෙල් වලින් හදුවම මේකේ රස ගොඩක් වැඩි. මම පෑන් එකට ගාගත්තේ එළඟි තෙල් චුට්ටක්. මල් ළඟ පොඩි එළඟි තෙල් බෝතලයක් තිබුණ නිසා. ඉතින් ඔයාලා පෑන් එකට පොල් තෙල් හරි බටර් චුට්ටක් හරි ගාගෙන මෙන්න මේ විදිහට චූටි පැන්කේක්ස් හදා ගන්න පුළුවන්. මම නම් මේක උඩ චුට්ටක් පියනෙන් වහලා තිබුණා. උඩත් මේකේ තැම්බෙන්න ඕන නිසා. මොකද මේක අපි හදන්නේ ටිකක් ඝන ගතිය නිසා මේක නැත්තම් මැද අමු වෙන්න පුළුවන්. ඉතින් එන්න මේ වගේ හදාගත්ත පැන්කේක්ස් තමයි මේ තියෙන්නේ. මේ පැන්කේක්ස් එක මාරම රහයි. මම මේක කන්න මුකුත්ම ඕනේ නැහැ. මම නම් උඩට මී පැණි චුට්ටියක් දාගෙන තමයි මේක බ්‍රෙක්ෆාස්ට් එක විදිහට ගත්තේ. ඉතින් මේක හරිම ලේසියෙන් හරිම ඉක්මනට හදාගන්න පුළුවන් බ්‍රෙක්ෆාස්ට් එකක්. ඔයාලත් මේක වෙලාවක try කරලා බලන්න. මට හිතුණා මේක හරිම ලේසි රෙසිපි එකක් ඉන්න ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් මේ වීඩියෝ එක බලපුවාලා හැමෝටම ගොඩක් ස්තුතියි.